සුබ දවසක්. මේ දිනවල මහත් කතාබහට ලක් වී සිටින ශනි ග්‍රහය අපට කුමක් කරාවිදයි මොහොතක් සලකා බලමු. මේෂ ලග්නේ. ඔබේ 12 වැනිට ශනි ග්‍රහයා පැමිණේ. ඒ සමගම ඔබට ඒ රාශියක උදා වෙනවා ඇත. ඒත් සුබදායක වූ මහදස අතුරුදස ගත කරන්නේ නම් එතරම් බියටපත් යුතු නොවේ. ඔබට මිශ්‍රඵල උදා කරනු ඇත. එහෙත් අශුභ වූ මහදස අතුරුදස විදසා ගත කරන්නේ නම් හෝ උප්පත්ති කේන්ද්‍රයේ චන්ද්‍රයා 5 හෝ 12 සිටියේ නම් මදක් අවදානම් තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. රවි සහ ගුරු ඔබට සුබදායී ග්‍රහයෝ වනු ඇත. වෘෂභ ලග්නේ. ඔබේ 11 වැනිට ශනි ග්‍රහයා පැමිණේ. ඊතා සුබදායක බවක් කිව හැකි වේ. ඔබ ගත කරන්නේ සෙනසුරගේ මහදස විදස අතුරුදස නම් වඩාත් සුබදායක වේ. රැකියා ස්ථානයේ වෙහෙස වී වැඩ කටයුතු කිරීම තුළින් ඔබේ ආර්ථිකය බොහෝ යහපත් කර ගැනීමට හැකිවනු ඇත. ඔබේ උපන් ලග්නයෙන් 4 සහ 11 ස්ථානයක චන්ද්‍රයා පිහිටා සිටියේ නම් මදක් කල්පනාකාරී විය යුතු වේ. මිථුන ලග්නේ. ඔබගේ ලග්නයෙන් 10 වැනිට සෙනසුර පැමිණේ. මිශ්‍ර ඵලදායී වේ. රැකියාවේ වැඩ කටයුතු වැඩි වනු ඇත. රවි ගුරු කුජ මහදස අතුරුදස ලබා ඇති ඔබ මදක් කල්පනාකාරී වන්න. කටක ලග්නේ. ඔබේ අෂ්ටමේ රාෂ්ටක තත්ත්වය නිමවනු ඇත. ඔබට නව ජීවයක් මෙන්ම නව ආර්ථිකයක්ද ගොඩනැගෙනු ඇත. උපතින්ම චන්ද්‍රයා 2 හෝ 9 සිටියේ නම් මදක් කල්පනාකාරී වන්න. කුජ හා ගුරු මහදස ලබා ඇති ඔබට ඉතා සුබදායක වනු ඇත. සිංහ ලග්නේ. ඔබට අෂ්ටමේ රාශියක උදා වේ. ඔබේ චන්ද්‍රයා ලග්නේ හෝ 8 වැන්නේ නම් මදක් කල්පනාකාරී වන්න. කෙසේවත් කුජගේ මහදස අතුරුදස ලබා ඇතනම් එතරම් බිය යුතු නොවේ. ධර්මානුකූලව සිත ශක්තිමත් කරගෙන බුද්ධිමත්ව ජීවත් වීම තුළින් ඔබට ජය ලබාගත හැකි වනු ඇත. කන්‍යා ලග්නේ. ඔබේ ශනි ග්‍රහය 7 වැනිට පැමිණේ. යහපත් කුටුම්බයක් පවත්වා ගැනීමට හැකි වනු ඇත. සුබදායක ග්‍රහ මාරුවකි. ඔබට සිකුරු මහදශාවක් හෝ අතුරුදශාවක් ලබා ඇතනම් මෙම සුබඵල තවත් වැඩි කරනු ඇත. එහෙත් ඔබේ චන්ද්‍රය 7 හෝ 12 වන්නේ නම් මදක් කල්පනාකාරී වන්න. තුලා ලග්නේ. ඔබේ ශනි ග්‍රහය 6 වැන්නට පැමිණේ. ඔබ විවාහය පිළිබඳ සිතමින් සිටියේ නම් ඔබට වඩා බොහෝ උසස් කෙනෙකු විවාහයට ලැබෙනු ඇත. එසේම ධන ලාභද ලැබෙනු ඇත. ඔබේ චන්ද්‍රය 6 හෝ 11 වන්නේ නම් මදක් අපල විය හැක. ඔබට ශනි බුධ මහදස අතුරුදස ලබා ඇතනම් වඩාත් සුබදායක වේ. වෘශ්චික ලග්නේ. ඔබේ 5 වැනිට ශනි ග්‍රහයා පැමිණේ. ඉඩකඩම් දේපල ප්‍රශ්න තිබුණේ නම් ඒවා විසඳෙනු ඇත. එසේම අධ්‍යාපන කටයුතුවලට සුබදායක වනු ඇත. කෙසේවත් ඔබේ චන්ද්‍රයා 5 හෝ 10 වෙන්නේ නම් මදක් කල්පනාකාරී වන්න. ඔබට ගුරු හෝ සිකුරු මහදසක් හෝ අතුරුදස ලබා ඇතනම් වඩාත් සුබදායක වේ. ධනු ලග්නේ. ඔබේ 4 වැනිට ශනි ග්‍රහයා පැමිණේ. ඔබ මෙතෙක්කල් මව්පිය උරුමෙන් යමක් බලාපොරොත්තු සිටියේ නම් එය ලැබෙනු ඇත. විසඳාගත නොහැක තිබූ බොහෝ ප්‍රශ්න විසඳාගත හැකි වනු ඇත. ඔබේ චන්ද්‍රය 4 වැන්නේ හෝ 9 වැන්නේ නම් මදක් කල්පනාකාරී වන්න. මකර ලග්නේ. ඔබේ 3 වැනිට ශනි ග්‍රහය පැමිණේ. ඊතා සුබ වේ. ඒ රාශියකේ නිමවනු ඇත. ඔබේ ආර්ථිකය බොහෝ යහපත් වනු ඇත. ව්‍යාපාර සුබ වනු ඇත. එහෙත් චන්ද්‍රය 8 හෝ 3 නම් මද සැලකිලිමත් විය යුතු වේ. බුධ සිකුරු මහදස අතුරුදස ලබා ඇතනම් ඔබට බොහෝ සුබදායක වනු ඇත. කුම්භ ලග්නය. ඔබගේ දෙවැනිට සෙනසුරු පැමිණේ. ඔබගේ ඒ රාශියක තත්ත්වය තවමත් පවතී. එහෙත් ඔබ මහන්සියෙන් යුතු වැඩ කටයුතු නිරත වන්න. ජය ලබාගත හැකි වනු ඇත. ඔබට සිකුරු මහදසක් හෝ අතුරුදසක් ලබා ඇතනම් සුබදායක වේ. 2 සහ 7 චන්ද්‍රයා පිහිටා ඇතනම් මදක් කල්පනාකාරී වන්න. මීන ලග්නේ. ඔබේ සෙනසුරු ලග්නයට එවත් පළවෙනි කොටුවට පැමිණේ. හිසේ අවුල් ගතියක් සමග පීඩාකාරී බවක් ඇතිවීමට ඉඩ තිබේ. එහෙත් එම පීඩාකාරී තත්ත්වය තුළින් උත්සාහවන්ත වැඩ කිරීමෙන් ඔබට ජය ලබාගත හැකි වනු ඇත. කෙසේ වුවත් චන්ද්‍රයා පළමුවැන්නේ හෝ 6 වැන්නේ නම් මදක් කල්පනාකාරී වන්න. කුජ සඳු මහදස අතුරුදස ගත කරන ඔබට සුබදායක වේ. කෙසේ වුවත් මෙම ශනි ග්‍රහයාගේ මීන ලග්න ගත වීමෙන් සුබඵල දෙන ලග්නවලට මෙන්ම අසුභඵල දෙන ලග්නවලටද පොදුවේ කිය යුතු වන්නේ ධර්මානුකූලව ජීවත් වීම තුළින් යහපත ළඟා කරගත හැකි බවයි. එම නිසා අපි පහත ක්‍රම අනුගමනය කර යහපත සලසා ගනිමු. සෑම විටම මෛත්‍රී භාවනාව වඩන්න. ගිලනුන්ට උවටන් කරන්න. විෂ්ණු දෙවියන්ට ස්වාභාවික නිල් මල් මාලයක් පූජා කරන්න. සෙනසුරාදා දිනවලට එළඟ තෙල් මිශ්‍ර කිරිබත් කපුටන්ට ආහාරයට දෙන්න. තමාගේ වයසට සරිලන මැටි පහන් එළඟ තෙල් මිශ්‍ර කර බෝධීන් වහන්සේ වටා දල්වන්න. වයසක මහලු අයට හැකි සෑම විටම ආහාරයට යමක් දෙන්න. තමා ගන්න ආහාරයෙන් පිටක්ව අහිංසක සතෙකුගේ ආහාරය සඳහා දෙන්න. සෑම විටම අන් අයගේ සිත් පෑරීමෙන් වළකින්න. වැඩිහිටියන්ට හැකි සෑම විටම උපකාර කරන්න. කලුරෙදි ලෝකඩ භාජන දන් දෙන්න. නුග වෘක්ෂයට සාතු කරන්න. සියලුම නිල් පාට මල් පූජා කරන්න. නිර්මාංශ වන්න. පස්පයින් වළකින්න. පස්පයින් වැළකීමෙන් ඔබ කරන්නා වූ සියලුම පින් විෂ්ණු දෙවියන්ට කතරගම දෙවියන්ට අනුමෝදන් කරන්න. සබ්බ පාපස්සකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතම් බුද්ධාන් ශාසනං යන ගාථා රත්නේ උදේසන අවුද විගස සාරාත්‍රි නින්දට යාමට ප්‍රථම තුන්වර බැගින් සජ්ජායනා කරන්න.
මා මේ ප්‍රකාශ කළ කරුණු ඔබට යම් පමණකට හෝ ප්‍රයෝජනවත් වූ අය සිතෙන්නේ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. ඔබට බුදු සරණයි.